ආයිබෝවන් යාළුවනේ. ඔයාලා දන්නවද ගෙදරක තියෙන විදුලි ආරක්ෂණ පද්ධතියේ හදවත තමයි ඒත් එක කියන්නේ. ගොඩක් අය හිතන්නේ ට්‍රිප් ස්විච් එක විතරක් තිබ්බම ඇති කියලා. ඒත් හොඳ ඒත් එකක් නැත්තං ඔයාගේ ට්‍රිප් ස්විච් එකත් වැඩ කරන්නේ නෑ. අද අපි බලමු ඒත් එකක් කියන්නේ මොකක්ද. ඒකෙන් අපිවයි උපකරණයි බේරගන්න කොහොමද සහ ගෙදරදීම ඔයාගේ ඒත් එක චෙක්කරගන්න කොහොමද කියලා. ඒත් එකක් කියන්නේ මොකක්ද? ඒත් එකක් කියන්නේ විදුලි කාන්දුවක්. කරන්ට්ලීක එකක් වුණොත් ඒ අනවශ්‍ය විදුලිය කිසිම අනතුරක් නොවී පොළවට ගලා යන්න හදපු අඩු ප්‍රතිරෝධී ලෝ රෙසිස්ටන්ස් මාවතක්. මිනිස්සු ආරක්ෂා වෙන්නේ කොහොමද? යකඩ කවරයක් තියෙන ෆ්‍රිජ් එකක් හෝ මෝටර් එකක වයර් එකක් ඇතුලෙන් ගැලවිලා කවරේ ගෑවුනොත් ඔයා ඒක අල්ලනකොට කරන්ට් එක වදින්නේ නැහැ. මොකද ඒත් වයර් එක හරහා ඒ විදුලිය පොළවට යන නිසා ට්‍රිප් ස්විච් එක ක්‍රියාත්මක වෙනවා. උපකරණ ආරක්ෂා වෙන්නේ කොහොමද? විදුලි රළ, සර්ජස් හෝ ස්ටැටික් කරන්ට් නිසා උපකරණවල සර්කිට් පූරු පිච්චෙන්න පුළුවන්. හොඳ ඒත් එකක් තිබ්බම ඒ අනවශ්‍ය විදුලිය පොළවට උරා ගන්නවා. ඒත් රොඩ් වර්ග සහ වයර් ප්‍රමාණය. ඒත් රොඩ් ටයිප්ස් ඇන්ඩ් වයර් සයිස්. හොඳ ඒත් එකක් හදන්න මේ දේවල් වැදගත්. ඒත් රොඩ් ටයිප්ස්. ලංකාවේ වැඩිපුරම පාවිච්චි කරන්නේ කොපර් බොන්ඩඩ් ස්ටීල් රොඩ්ස්. අඩි 4 හෝ 5 දිග රොඩ් තියෙනවා. ගොඩක් හොඳ ආරක්ෂාවකට අඩි 5 හෝ 8 රොඩ් එකක් පාවිච්චි කරන එක වටිනවා. වයර් සයිස්. සාමාන්‍ය ගෙදරක ප්‍රධාන ඒත් වයර් එක මේන් ඒත් ලීඩ් අවම වශයෙන් 6 මිලිමීටර් ස්ක්වයර් විය යුතුයි. සොකට් එකේ සිට ඒත් ලින්ක් එකට යන වයර් එක 2.5 මිලිමීටර් ස්ක්වයර් විය යුතුයි. හොඳ ඒත් එකක තිබිය යුතු ලක්ෂණ. ඒත් රොඩ් එක තෙතමනිය තියෙන තැනක ගහන්න ඕනේ. අලු හෝ ලුණු වතුර දැමීම අවශ්‍ය නැහැ. ඒකෙන් රොඩ් එක ඉක්මනින් දිරනවා. ජොයින්ට් එකක් තියෙනවා නම් ඒක ඒත් ක්ලිප් එකක් දාලා තද කරලා ග්‍රීස් ටිකක් ගන්න ඕනේ. කරෝෂන් නොවෙන්න. රොඩ් එක ගහනකොට ඒක තදින් පසට ඇතුළු වෙන්න ඕනේ වගේම රොඩ් එක වටේ පස් හොඳට තද කරන්න ඕනේ. ඒත් වයර් එකේ පාට. ඒත් එකට පාවිච්චි කරන්නේ කහ සහ කොළ. යෙලෝ ග්‍රීන් මිශ්‍ර වයර් එකක්. ඒත් එක ගෙදරදීම චෙක් කරගන්නේ කොහොමද? මේක හැමෝටම කරන්න පුළුවන් සරල ක්‍රමයක්. ටෙස්ට් ලෑම්ප් එකක් බල්බැන් හෝල්ඩර් ගන්න. එක වයර් එකක් ෆේස් එකටත් අනෙක් වයර් එක ඒත් එකටත් අල්ලන්න. බල්බ එක පත්තු වෙනවත් එක්කම ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙන්න ඕනේ. එහෙම වෙනවනම් ඔයාගේ ඒත් එක වැඩ කරනවා. ඩිජිටල් මල්ටිමීටර් එකෙන් ඒත් එක චෙක් කරන්නේ කොහොමද? දැන් අපි බලමු ප්‍රොෆෙෂනල් උපකරණ නැතුව ඔයා ගාව තියෙන සාමාන්‍ය මල්ටිමීටරෙන් ඒත් එකේ තත්ත්වය මැනගන්නේ කොහොමද කියලා. මේකට පියවර 3ක් තියෙනවා. AC වෝල්ටේජ් රේන්ජ් එකට දාන්න. මුලින්ම ඔයාගේ මල්ටිමීටරේ AC වෝල්ටේජ් 750 වෝල්ට් හෝ 250 වෝල්ට් රේන්ජ් එකට සෙට් කරගන්න. ෆේස් සහ නියුට්‍රල් මනින්න PN. මීටරේ නිල් සහ රතුකූරු දෙක ප්ලග් පොයින්ට් එකේ ෆේස් සහ නියුට්‍රල් වලට අල්ලන්න. මෙතනදී ඔයාට සාමාන්‍යයෙන් 230 වෝල්ට් වගේ අගයක් පෙන්වන්න ඕනි. ඒ අගේ මතක තියාගන්න. ෆේස් සහ ඒත් මනින්න PE. දැන් රතුකූර ෆේස් එකේම තියෙද්දි නිල් කූර ගලවලා ප්ලග් එකේ උඩම තියෙන ඒත් එකට අල්ලන්න. හොඳ ඒත් එකක් නම් මෙතනදී ඔයාට කලින් ලැබුණු වෝල්ටීයතාවයම උදාහරණයක් ලෙස 230ක්ම පෙන්වන්න ඕනේ. අගය ගොඩාක් අඩු වෙනවා නම් උදාහරණයක් ලෙස 180ක් 150ක් ඒ කියන්නේ ඔයාගේ ඒත් එක දුර්වලයි. නියුට්‍රල් සහ ඒත් මනින්න N/E. මේක තමයි වැදගත්ම පියවර. එක කූරක් නියුට්‍රල් එකටත් අනික් කූර ඒත් එකටත් අල්ලන්න. ප්‍රමිතිය. මෙතනදී පෙන්වන්න අගය වෝල්ට් 2කට වඩා අඩු වෙන්න ඕනි. ඒ පාට වඩා වැඩි නම් ඒ කියන්නේ ඔයාගේ වයරින් එකේ ඒත් එකේ ලොකු දෝෂයක් තියෙනවා. විශේෂ අවවාදය. මේක කරනකොට ප්ලග් එකේ ෆේස් ලයිව් එකට අල්ලන නිසා ගොඩක් පරිස්සමින් කරන්න ඕනේ. ඒත් රෙසිස්ටන්ස් ටෙස්ට් එකක් කියන්නේ මොකක්ද? වෘත්තීය මට්ටමේදී අපි පාවිච්චි කරන්නේ ඩිජිටල් ඒත් රෙසිස්ටන්ස් ටෙස්ට් එකක්. මේකෙන් මනින්නේ ඒත් රොඩ් එකයි පසයි අතර තියෙන ප්‍රතිරෝධය රෙසිස්ටන්ස්. ප්‍රමිතියට අනුව මේ අගේ 10 ඕම් වලට වඩා අඩු වෙන්න ඕනේ. අගේ අඩු වෙන්න ආරක්ෂාව වැඩි. ට්‍රිප් ස්විච් ELCB හෝ RCCB එක සහ ඒත් අතර සම්බන්ධය. මේක හොඳට මතක තියාගන්න.
ELCB හෝ RCCB එක වැඩ කරන්නේ ඒත් වය එක හරහා පොළොවට විදුලිය ගලා යන බව හඳුනාගත්තොත් විතරයි. ඒත් එක නැත්තං උපකරණයේ කරන්ට එක ලීකුණත් ට්‍රිප් එක ඕෆ්වෙන්න නැහැ. ඔයා ඒ උපකරණයේ ඇල්ලුවොත් ඔයාගේ ඇඟ හරහා කරන්ට එක යනකං ට්‍රිප් එක දන්නේ නෑ. ඒ කියන්නේ අනතුර වුණාට පස්සේ තමයි ට්‍රිප් වෙන්නේ. ඒත් එක තිබ්බොත් ඔයා අල්ලන්න කලින්ම කරන්ට එක ලීකුණු ගමන් ක්‍රිප් එක ඕෆ් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලගේ ගෙදරත් ඒත් එක හරියට තියෙනවද කියලා අදම චෙක් කරගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මම SL ස්කිල් මාස්ටර්. ඊළඟ වීඩියෝ එකින් හමුවෙමු. ජය වේවා.